අම්මලා තාත්තලා හැමෝටම දින සති මාස කෙමෙන් ගෙවිලා ගිහිල්ලා දැන් අම්මගේ කුසේ ඉන්න පුංචි පැටියට සති 17ක් වෙනවා. 17 වෙනි සතිය වෙන බබාගේ වර්ධනය, අම්මාගේ සිරුරේ සිදුවන වෙනස්කම් සහ අපහසුතාවයන් ගැන අපි අද කතා කරමු. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි වීඩියෝවට යමු. සති 17ක් ගෙවිලා ගිහින් බලන්න කාලේ ඉක්මනට ගත වෙලා යන අපූර්ව. තව සති 23කින් පුංචි පැටියා අම්මා ළඟට එනවා. අපි බලමු මේ වෙනකොට පැටියාගේ සිදුවෙලා තියෙන වර්ධනයන් මොනවද කියලා. මේ වෙනකොට පැටියාගේ හිසේ සිට තට්ටම දක්වා උස සෙන්ටිමීටර් 13ක් පමණ වෙනවා. බර ග්‍රෑම් 150ක් පමණ වෙනවා. 17 වන සතිය වෙනකොට බබාගේ සිරුරේ මේදේ නිපදවීම ආරම්භ වෙලයි තියෙන්නේ. ඒ බබාගේ බරින් 3/1ක් පමණ වෙනවා. බබා ලැබෙනකන්ම බබාගේ සිරුරේ උෂ්ණත්වය පාලනය කරන්න මෙම මේදේ උපකාරී වෙනවා. බබාගේ කන් මේ වෙනකොට නියමිත ස්ථානයේ ස්ථානගත වෙලා තියෙන්නේ. ඒ වගේම බබාගේ කන් හොඳින් ක්‍රියාත්මක වෙනවා. දැන් බබාට හොඳින් ඇහෙනවා. ඔන්න ඉතින් දැන් අම්මටයි තාත්තටයි පුළුවන් බබාට ඇහෙන්න සින්දු කියන්න. කවි කතන්දර කියන්න. ඒ වගේම බබාට ආදරෙන් කතා කරන්න. අම්මාගේ කටහඬ අඳුරගන්න හැම වෙලාවෙම ආදරෙන් බබාට කතා කරන්න. පුංචි පැටියා සංනිවේදනය කරන්න ආරම්භ කරන කාලය තමයි මේ. අම්මා කතා කරනකොට පුංචි බබාට පුළුවන් ඒවට ප්‍රතිචාර දක්වන්න. ඒ ප්‍රතිචාර අම්මාට ඉක්මනින්ම දැනේ. හොඳ අවධානයෙන් ඉන්න. මෘදු කාටිලේජ වලින් සැදිලා තිබුණු අස්ථි පද්ධතිය මේ වෙනකොට සවි අස්ථි බවට පත් වෙලා තියෙන්නේ. බබාගේ පුංචි අත්වල සහ කකුල් වල ඇඟිලි සලකුණු ඇතිවීම මේ සතිය වෙනකොට ආරම්භ වෙනවා. වැදෑමා මගින් රතු රිදුලාණු සෛල විශාල ප්‍රමාණයක් නිපදවනවා. බබාගේ පිකින් වැල් හරහා බබාට අවශ්‍ය පෝෂණය සහිත රුධිරය සහ ඔක්සිජන් දමනි හරහා බබාට පරිවාහනය කරනවා. ඒ වගේම බබා තුළ නිපදවන අපද්‍රව්‍යත් බැහැර කරනවා. මේ සතිය වන විට බබාගේ අත්පාවල සන්ධි හොඳින් නැවීමට සහ දිගහැරීමට පුළුවන්. තවත් දහඩිය නිපදවන ග්‍රන්ථි වර්ධනයද ආරම්භ වෙලයි තියෙන්නේ. බබාගේ හදවත දැන් මොළේ විසින් නියාමනය කරනවා. ඒ නිසා බබාගේ හෘද ස්පන්දනය මිනිත්තුවකට වාර 140ක් 150ක් පමණ වනවා. ඒ සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ මෙන් දෙගුණයක් පමණ වනවා. දැන් නම් මාපට ඇඟිල්ල බබාගේ කට ඇතුළට දාගෙන උරන එක එයාගේ දිනචර්යාවේ කොටසක් බවට පත් වෙලා. ඔන්න ඉතින් දැන් නම් අම්මාව දකින ඕන කෙනෙක් දන්නවා අම්මාගේ බඩේ පුංචි පැටියෙක් ඉන්නවා කියලා. අම්මාගේ බඩ දැන් පිටතට පෙනෙන්න පටන් අරගෙනයි තියෙන්නේ. අම්මාගේ බඩ ටික ටික විශාල වන නිසා අම්මාගේ සිරුරේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වෙමින් පවතිනවා. ඒ නිසා අම්මාගේ සිරුර සමබරතාවයෙන් තොර වෙන බවක් දැනෙන්න පුළුවන්. මේ නිසා මේ කාලේදී බොහොම පරිස්සමින් කටයුතු කරන්න ඕනි. මෙයත් ගර්භණී කාලයේ දක්නට ලැබෙන බොහොම සාමාන්‍ය ලක්ෂණයක්. අම්මාගේ බඩ ටිකෙන් ටික විශාල වන නිසා ගර්භාෂය මගින් බඩ ආසන්නයේ තිබෙන අවයව වලට යම් තෙරපුමක් ලබා දෙනවා. ඒ වගේම ගර්භණී සමයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා අපේ දැවිල්ල අජීර්ණය වගේ අපහසුතා ඇති වෙන්න පුළුවන්. මේ රෝග ලක්ෂණ සමහරක් වෙලාවට බබා ලැබෙන තෙක්ම පවතින්නත් පුළුවන්. මේ තත්ත්වය මගහරවා ගන්න නම් අම්මාගේ ආහාර පුරුදු වෙනස් කරගන්න වෙනවා. දැන් අම්මාට ටික ටික කෑම පිළිබඳ ආශාවක් නැති වෙන නිසා හැම වෙලාවෙම බඩගිනි ඇති වෙනවා. ඒකත් මේ කාලේදී බොහොම සාමාන්‍යයි. ආහාර ගන්නා විට එකපාර ගොඩක් කෑම ඉක්මනට කාගෙන යන්න එපා. කෑම පොඩි ප්‍රමාණයක් ටික ටික ගන්න. හොඳින් හපලා ආහාරයට ගන්න. එවිට ආමාශය තුලදී ඉක්මනට ආහාර ජීර්ණය සිදු වෙනවා.
කෑම කාපු ගමන් නින්දට යන්නත් එපා. කෑම කාලා පැයක් දෙකක් පමණ විවේකීව ඉන්න. වැඩිපුර කුළුබඩු දාපු ආහාර වර්ග කෑමට ගන්නත් එපා. ඒ වගේම වැඩිපුර තෙල් දාපු කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර වර්ග කෑමට නොගන්නා තරමටම හොඳයි. කෝලා පාන වර්ග, සෝඩා වර්ග, කෝපි පානය කිරීම දෙතරම් සුදුසු වන්නේ නැහැ. අම්මාට වැඩිපුර අපහසුතාවය දැනෙනවා නම් වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. ගැබිලි සමයේ දෙවන ත්‍රෛමාසිකය තුල යෝනි ශ්‍රාවයන් වැඩිපුර ශ්‍රාවය වෙනවා කියලා අපි කලින් වීඩියෝවෙත් කතා කළා. යෝනි ශ්‍රාවයන් වල වර්ණය, ගන්ධය පිළිබඳව යම් වෙනසක් දැක්කොතින් ඉක්මනටම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. ඒ වගේම යෝනි ශ්‍රාවය පිටවීමේදී කසන ගතියක් දැනෙනවා නම් එයද වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු අවස්ථාවක් වෙනවා. එය ආසාදිත තත්ත්වයක් විය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ. අවර්ණ ගන්ධයකින් තොර යෝනි ශ්‍රාවය පිටවීම මේ කාලය තුළ සාමාන්‍ය තත්ත්වයක්. අම්මා රැට නිින්දෙන් ගොරවනවා නේද? රැට නිින්දෙන් ගෙරවීම ගර්භණී කාලයේදී දැකිය හැකි පැහැදිලි කිරීමට අපහසු ලක්ෂණයක්. සමහරකට මෙහිදී සිදුවන්නේ ගර්භණී හෝමෝන නිසා මවගේ නාසයේ තදවීමකට ලක් වෙනවා කියලා අපි කලිනුත් කතා කරානේ. ඒ නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයක් මවට ඇති වෙනවා. රාත්‍රී කාලයේදී නිදා ගන්නකොට අම්මා ගොරවන්න හේතුව වෙන්නේ මේක වෙන්න පුළුවනි. ඔබේ නිදන කාමරයේ ආර්ද්‍රතා කාරකයක් තබා ගන්න. අපි මේ ගැන 16 වෙනි සතියේදීත් කතා කළා. ඒ කියන්නේ කලින් සතියේ වීඩියෝවෙත් අපි මේ ගැන කතා කළා. ඔබේ නාසය තද නොවි පහසුවෙන් හුස්ම ගැනීමට පහසු වෙන ආකාරයට නිදා ගන්න. අම්මාට අපහසුතාවයක් නොවන පරිදි කොට්ට කීපයක් භාවිතා කරගෙන හිස මදක් ඔසවා තබා ගැනීමට උත්සාහ කරන්න. අම්මා රැට නිින්දෙන් ගොරවනවා කියලා තාත්තා පැමිණිලි කරනවා නම් වහාම තාත්තා වෙනත් කාමරයකට මාරු කරාට කමක් නැහැ. මොකද මේ කාලේදී අම්මාට නිින්ද හුඟක් වැදගත් වෙනවා. ඉතින් අම්මාගේ නිින්දට කවුරුත් බාධා කරන්න එපා. සමේ පවතින ඇදුණු ලකුණු, ඒ කියන්නේ ස්ට්‍රෙච් මාක්ස්. ගර්භණී කාලයේදී ඇතිවන මේ ලකුණු බබා ලැබුණාට පසුත් ටික කාලයක් යනකම් පවතින්න පුළුවන්. අම්මාගේ බඩේ පුංචි පැටියා ටික ටික වර්ධනය වෙනකොට අම්මාගේ සම තුනී වෙනවා. ඒ නිසා ඒ වඩාත් සංවේදී වෙනවා. මෙහිදී අම්මාගේ බඩ සහ පියවරු නිතරම කැසීමට ලක් වෙනවා. ඒත් කසන්න යන්න එපා. හොඳින් ජලය පානය කරන්න. ඒ වගේම සමේ තෙතමනේ ආරක්ෂා වෙන්න හොඳ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් භාවිතා කරන්න. එමගින් මෙම ස්ට්‍රෙච් මාර්ක්ස් ඇතිවීම අවම කරගන්න පුළුවන්. ගර්භණී කාලයේදී වෙනස් වෙන හෝමෝන, තෙහෙට්ටුව, ආතතිය හෝ මානසික තත්ත්වය වෙනස් වීම නිසා අම්මාට අධික හිස රදයක් පවතින්න පුළුවන්. හැකි සෑම විටම විවේකීව ඉන්න. හිස රදය අධිකව පවතිනවා නම් ඔබේ වෛද්‍යවරයා හමු වෙලා ප්‍රතිකාර ලබා ගන්න. ක්ලාන්තය හෝ කරකැවිල්ල බොහෝමයක් ගැබෙන මව්වරුන්ට මේ කාලයේදී ඇතිවිය හැකි රෝග ලක්ෂණයක්. ජලය අඩුවෙන් පානය කිරීම නිසා ක්ලාන්තය, කරකැවිල්ල ඇතිවිය හැකියි. ඒ නිසා දිනකට අවම වශයෙන් වතුර වීදුරු 8ක්වත් පානය කරන්න ඔබ පුරුදු වෙන්න ඕනේ. ඔබ ගර්භණී ව්‍යායාම කරනවා නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ජලය පානය කළ යුතුයි. තවත් බොහෝ ගර්භණී අම්මලාට තියෙන අපහසුතාවයක් තමයි කොන්ද කැක්කුම. මේ තත්ත්වය මගහරවා ගැනීමට අම්මා වැඩ කරන ස්ථානයේ ආධාරක පුටුවක් සහ නිවසේ හොඳ මෙට්ටයක් භාවිත කරන්න. නැතිනම් ඔබේ පුටුව පිටුපසට වන්නට පහසු කුෂන් එකක් තබා ගන්න. අම්මාගේ ඉරියව් නිවැරදිව පවත්වා ගැනීමෙන් මෙවැනි අපහසුතාව මගහරවා ගන්න පුළුවන්. කැල්සියම් අඩංගු ආහාර කෑමට එකතු කරගන්න. අම්මාගේ කුසේ ඉන්න පුංචි පැටියාගේ අස්ථි වර්ධනයත් මේ කාලයේදී සිදුවන නිසා කැල්සියම් බහුල ආහාර කෑමට ගන්නවා නම් ඉතාමත් හොඳයි. තැඹිලි උෂ, වෙනත් පළතුරු උෂ, කොළ පැහැති එළවලු, තල ඇට, ආමන්ඩ් සහ ටෝෆු වැනි කැල්සියම් සහිත සෝයා නිෂ්පාදනවල කැල්සියම් අඩංගු වෙනවා. තවත් ඔබේ වෛද්‍යවරයාට කැල්සියම් අතිරේකයක් ලෙස කැල්සියම් පෙති ලබා දිය හැකියි. හොඳයි. සති 17ක ගර්භණී කාලය ගැන දැන් ඔබ ගොඩාක් විස්තර දන්නවා. 17 වෙනි සතිය ගැන තවත් ගැටලු තියෙනවා නම් වීඩියෝට පලින් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එක අපි කතා කරමු අම්මගේ බඩේ ඉන්න සති 18ක් වයස පුංචි පැටියා ගැන. හැමෝටම සුබ දවසක් වේවා. සියලුම මව්වරුන්ගේ කිරිසිහිනේ සැබෑ වේවා. ස්තුතියි.